අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ තර්මල් ප්‍රින්ටර් එකකුත් එක්ක එන මේ ස්කේල් එක කොහොමද හරියට ප්‍රෝග්‍රෑම් කරගන්න කියලා. ඉස්සෙල්ලම අපි නෙට්වර්ක් කේබල් එක මේ විදිහේ පෝට් එකට සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පවර් කේබල් එකත් මේ විදිහට සෙට් කරගෙන පවර් ඔන් ස්විච් එක ඔන් කරලා නෙට්වර්ක් කේබල් එක අපේ ලැප්ටොප් එකට හෝ කම්පියුටර් එකට සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ඉස්සෙල්ලම කරන්න ඕනේ IP address එක හොයාගන්න එක. IP address එක හොයාගන්න ෆන්ක්ෂන් කියන බටන් එක ප්‍රෙස් කරලා 9.0.2 කියන කෝඩ් එක ප්‍රෙස් කරලා එන්ටර් ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට අපිට පුළ ඩිස්ප්ලේ එකේ IP address එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මේ ටේ කියන බටන් එකෙන් ඒක IP address එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. ඒක කොටස් තුනකට තමයි පෙන්වන්නේ මෙන්න මේ විදියට IP address එක. ඊට පස්සේ මේ තියෙන්නේ true numbers එහෙම නැත්නම් PLU numbers කියලා අපි කියනවා. මේ numbers වලට තමයි අපි අපේ product එහෙම නැත්නම් detail add කරගන්න ඕනි. එතකොට අපි මේ numbers 71ක් වෙනකන් අපිට product add කරගන්න පුළුවන්. product 71ක් වෙනකන් add කරගන්න පුළුවන්. අපිට මේ ස්කේල් එකත් එක්ක ලැබෙනවා CD එකක්. ඒ CD එකේ තියෙනවා මෙන්න මේ software එක. අපි software එක ඉස්සෙල්ලා install කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක ඩබල් කරලා setup එක මේක install කරගන්න ඕනේ. මම දැන්ට මේක install කරගෙන තියෙන නිසා මම මේක මෙතනින් cancel කරනවා. ඒක install කරාට පස්සේ අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ control panel වලට. control panel තියෙනවා network and sharing center. මේකට ගිහිල්ලා අපි change adapter settings වලට යන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙතන පෙන්නනවා අපි අර plug කරගත්ත network cable එක. දැන් මම මෙතන cable එක දැන් plug කරන්න නැහැ. ඒ නිසා මේක මේ විදිහට පෙන්නන්නේ. ඉස්සෙල්ලාම අපි මේකේ properties වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙන්න මේ internet protocol version 4 කියන එක plug කරාට පස්සේ මෙන්න මේ විදිහට window එකක් එනවා. එතන අපි type කරන්න ඕනේ අපි අර scale එකෙන් හොයාගත්ත IP address එක. IP address එක select කරලා මෙතන type කරලා මේ subnet mark එක මෙන්න මේකම තමයි ඉන්නේ 255 ඉන්දෝ කියන subnet mark එක. ඊට මේක okay කරනවා. ඒකලා මේ window එකත් okay කරලා ඊට පස්සේ අපි open කරගන්නවා අපි මේ install කරගත්ත software එක. මේ තියෙන අපි scale එකට අදාළ software එක. ඒක මෙන්න මේ විදිහට තමයි view වෙන්නේ. ඉස්සෙල්ලාම අපි මේකේ communication button එකට යනවා. ඊළඟ mode එක Ethernet වලට යන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට මෙතනට scale කීපයක් add කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම මේක අපිට අපේ scale එක add කරගන්න ඕනේ. මෙන්න මෙතන අපි අර හොයාගත්ත scale එකේ අපේ scale එකේ IP address එක type කරලා ඒක විතරක් enable කරලා අනිත් ටික ඔක්කොම disable කරගෙන යන්න ඕනේ. මෙතන මේ ප්ලස් මාක් එකට උතනින් ගියාට පස්සේ අපිට මෙතන පෙන්නනවා අපිට මේ තියෙන්නේ අපේ අර පෙන්න ස්ක්‍රීන් එකේ තියෙන numbers 71. ඒ කියන්නේ මේ pro numbers ටික අපිට මේකට අදාළ අපිට product අපේ මේ වේ කරන්න ඕනේ product එකක් අපිට මේ ස්ක්‍රීන් එකට add කරගන්න පුළුවන් save කරලා තියාගන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ අපිට අදාළ අපි මම දැනට මේ add කරගෙන තියෙන product කීපයක්. ඊට අමතරව මෙතනින් පෙන්නන්නේ product code එක. මේ product code එක product එකට අපිට code එක add කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට product එකේ price එක මෙතනින් add කරගන්න පුළුවන්. මෙතන mode එක කියලා කියන්නේ අපි මේක weigh කරන්න ගන්න නිසා මෙතන weight කියන mode එක තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ shelf life එකක් තියෙනවා නම් අපිට ඒක මෙතනින් add කරගන්න පුළුවන්. ටේ එක ඊට පස්සේ label number එක advertisement කියලා මේ ටික අපිට මෙතන පෙන්නනවා. මම මේ ටික ඉදිරියට කියන්න යනවා. අපි ඊට පස්සේ ඉස්සල්ලාම මේකේ අපේ ස්ටිකර් එකේ අපේ print එකේ layout එක හදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපිට මෙතනින් මේ select වෙනස් වෙන්න ඕනේ නැති ඒවාට මේ විදිහට advertisement එකක් විදිහට ගිහිල්ලා මෙන්න මෙතනින් advertisement එකක් විදිහට ගිහිල්ලා අපිට වෙනස් වෙන්න ඕනේ නැති වචන advertisement එකක් විදිහට add කරගන්න ඕනේ. ඊට පස්සේ වෙනස් වෙන වචන ඒ කියන්නේ සමාන weight එක product එකත් එක්ක වෙනස් වෙනවා. මේක අපි මෙන්න මෙතනින් select කරගන්න ඕනේ.
මම මේ දැනට සිලෙක්ට් කරගෙන තියෙනවා weight එක විදියට මෙන්න මේක ඇක්ටිවේට් කරා. අපි weight කියන එක මේක අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදියට එහෙම නැත්තම් මෙන්න මෙතන ටෙක්ස්ට් කියලා තියෙනවා. ඒ ටෙක්ස්ට් එක අපිට ඕන විදිහට එඩිට් කරන්න පුළුවන්. මේවා වෙනස් වෙන්නේ නැහැ. මෙතනින් අපි weight එක ඇඩ් කරලා මේ විදිහට මෙතන මේ ටික් කරාට පස්සේ අපිට අදාළ ඩීටේල්ස් ටික අපි දාලා මේ විදිහට මෙතන මේ වින්ඩෝ එක හදා ගන්න ඕනේ, ඇලයින්මන්ට් එක හදා ගන්න ඕනේ අපිට අවශ්‍ය විදිහට. ඊට පස්සේ අපි මෙතන ඒ ලේබල් එක ලේබල් නම්බර් එකකින් සේව් කරගන්න ඕනේ. මෙතන මම මෙතන ලේබල් 2 කියලා දීලා මෙතන සේව් කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම මෙතන සේව් කරලා අපි ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට තමයි මෙතන කනෙක්ටිං කියලා වැටලා මේක ප්‍රෝග්‍රෑම් වෙන්නේ අපේ ස්කේල් එකට. මොකද දැන් මෙතනින් මේක කට් කරනවා. එතන ප්‍රෝග්‍රෑම් සක්සස් කියලා වැටෙනවා. ඩවුන්ලෝඩ් සක්සස් කියලා වැටෙනවා. ඊට පස්සේ ඒ විදිහට අපිට මෙතනට අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් ටික මේ විදිහට ප්‍රොඩක්ට් 71ක් වෙනකම් මෙතනින් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊනම්සා ඊට පස්සේ අපිට මෙතන අපිට නම් ප්‍රොඩක්ට් එකට වෙනස් ලේබල් අවශ්‍ය නම් අපිට මෙතනින් මේ ලේබල් එකේ වෙනස් කරලා මේක අද අපි නම්බර් එකක් විදිහට සේව් කරගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට නම්බර් 6 කියලා අපි සේව් කරලා මෙතන සේව් කරලා අපි ඩවුන්ලෝඩ් දෙනවා. එතකොට මෙතන අපේ ස්කේල් එකට මේක ඩවුන්ලෝඩ් වෙනවා. මෙතන කනෙක්ටිං කියලා මේක සක්සස්ෆුල් වෙනවා. ඊට පස්සේ අපි මෙතන ඒලා අපේ උදාහරණයක් විදිහට ප්‍රීමියම් කියන ප්‍රොඩක්ට් එකේ අපිට එන්න ඕනේ ලේබල් නම්බර් 6. අපි අර කලින් හදාගත්ත ලේබල් නම්බර් 6 නම් විදිහට ලේබල් නම්බර් 6 සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් එක දෙනවා. අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම අපි මොකක් හරි මෙතන ටිකක් කරාට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේක ස්කේල් එකට ප්‍රෝග්‍රෑම් කරන්න මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. හරි මේ විදිහට මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් 71ක් දක්වා මේක මේ විදිහට ඇඩ් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපේ data ටික අපි ඇඩ් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි යමු මේක print කරලා බලමු අපි කොහොමද මේකේ output එක එන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට මොන හරි දෙයක් මේ scale වලින් තියපුවාම අපිට මේ විදිහට ඒකේ weight එක පෙන්නනවා. ඊට පස්සේ අපි කලින් අර program කරගත්ත විදිහට අපි ඇඩ් කරගත්ත නම්බර් එකට අදාළ ඒ ප්‍රොඩක්ට් එක ඇඩ් කරගෙන තියෙන්නේ අපි. ඊට පස්සේ අපි අදාළ නම්බර් එක ප්‍රෙස් කරලා pro නම්බර් එක ප්‍රෙස් කරලා print දුන්නාම අපිට මෙන්න මේ විදිහට ඒකේ බර සහ අපි අර ඇඩ් කරපු details ටික මෙන්න මේ විදිහට print වෙලා එළියට එනවා.